තව ලස්සන සිදුවීමක් වුණා. මේ ඊයේ තමයි මට මේක කිව්වේ 24 කොල්ලෙක්. දැන් 24 රිසල්ට් ආවේ ළඟදිනේ සතියක්වත් නැහැ නේද? හරිද? සතියක් විතර ඇතින් නේද? මං හිතනවා ලංකාවේ හැම පන්තියක්ම නම් මෙහෙම නැතුව දන්නේ නැහැ සමහර ඒක දන්නේ නැහැ. මං හිතනවා නිකන් ලංකාවේ හැම පන්තියක්ම මෙහෙම නැතුව ඇති කියලා. හරිද? ඉතින් මට ඒකොල්ලා ගුරුවරයාත් කිව්වා විෂයත් කිව්වා ආපු නම්බරෙත් පෙන්නුවා. හරිද? කෝල්ලක් එනවලු මේ මම මේ පන්තියෙන් කතා කරන්නේ ඔයාගේ රිසල්ට්ස් මොනවද කියලා ඇහුවලු. හරිද? එතකොට ඒ අහන්න හේතුව මම ඔබ පන්ති ගියාද? දවසක් පේපර් ක්ලාස් එකට ගියාලු බලන්න. දවසක් ගියාලු පේපර් ක්ලාස් එකට බලන්න. එක දවසක් පේපර් ක්ලාස් එකට ගියා කියලා දැන් මොකද කරන්නේ? මුඩ කෝල් එකක් දීලා නම්බර අපිට තියෙන විස්තර තියෙනවනේ. මුඩ කෝල් දවස් දෙකක් ගියාලු පේපර් ක්ලාස් එකට. ඒ කියන්නේ ලියන්නයි සාකච්ඡාට කොහොමද දන්නේ? දවස් දෙකක් කියලා තමයි කිව්වේ. මේ ඉතින් ඒ ගියපු දවස් දෙකට අදාළව කොහොමද ළමයි රිසල්ට් එකක් හදන්නේ? දවස් දෙකකින් මිනිස්සුගේ රිසල්ට් එකක් හදන්න පුළුවන්ද? ඉතින් මුට කෝල් කරලා මුගේ රිසල්ට් එක අහනවලු මොකද්ද කියලා. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ සමහර පන්ති වල රිසල්ට්ස් පෙන්වන්නේ කොහොමද කියලා. හරි. ඉතින් ඒක එච්චර හරි වැඩක් නෙමෙයි ඉතින් නේද? රිසල්ට් පෙන්වන්නේ කොහොම තමයි. බොහෝ පන්ති වල රිසල්ට්ස් පෙන්වන්නේ කොහොම තමයි. හැම පන්තියක්ම එහෙම නැතුව ඇති. නේ? නිසා බොහෝ පන්ති වල ඔන්න කොහොම තමයි රිසල්ට්ස් පෙන්වන්නේ. දවස් දෙකක් පන්තියට ඇවිල්ලා රිසල්ට් එක හදන්න පුළුවන්. එහෙම හදන්න බෑ. ඒ නිසා ඒ රිසල්ට් මංකොල්ල කෑම සිද්ධ වෙන්නේ. ඔයාටත් එහෙම කෝල් එයි ඈ. ඔයා සමහරවිට ගිහිල්ලා නැතුව ඇති. සමහර පන්ති වලට. ඔයා විභාගය ලියලා උනාට පස්සේ ඔයාගේ ඩීටේල්ස් තැන් වල තියෙනවනේ ආයතන වල. ඒවට අදාළව ඔයාට කෝල් එනවා. කෝල් කරලා අහන රිසල්ට් එක මොකද්ද? එහෙම නැත්නම් ඔයාට කියනවා මෙච්චර මෙහෙම. ඔයා බැලලා හරි ඒකක් දැම්ම කියලා හිතන්නකෝ. ඒ දුනක් දැම්මට පස්සේ ඔයාට කෝල් එකක් එනවා. මෙච්චරක් දෙන්නම්. මගේ ආවේ කියලා කියන්න. ඩිස්ට්‍රික්ට් රෑන්ක් හොඳ එකක් වගේ දැම්මොත් එහෙම තව හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්. ඔහොම තමයි සමහර පන්ති වල රිසල්ට්ස් හදන්නේ. ඉතින් හැමෝම නෙමෙයි ඒක. හැමෝම එහෙම නැහැ. සමහරු ඉතින් එහෙමයි. හරි. ඒවා ඉතින් මන් දන්නේ අපිට මොකවත් ඒවට කියන්න බෑ. ඉතින් ඒක නේද? ඕගොල්ලෝ කැමති දෙයක් කරන්න. හරි. මං කියන්නේ මගේ පන්ති ආවත් ඔයාලට කවුරු හරි එහෙම කතා කරලා කියනවා නම් රිසල්ට්ස් එයාගේ ආවා කියලා කියන්න රිසල්ට්ස් දැම්මට පස්සේ කියලා අවුලක් නැහැ. ඔයා කියන්න ඔයා සල්ලි ගන්න. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඔයාගේ පස්සෙන් ඇවිල්ලා රිසල්ට් ඉල්ලන්නේ නැහැ. හරි. මං නම් ඉල්ලන්නේ නැහැ. අද වෙනකන් කාවත් ගිහලා රිසල්ට්ස් දාපු කවදාවත් ඉල්ලලා නැහැ. දාපුවක් තියෙනවා. ඉතින් ඔයාලගේ රිසල්ට්ස් දැම්මට පස්සේ මං ඉල්ලන්නේ නැහැ. කැමති නම් ඇවිල්ලා කියන්න. ඒ කිව්වට පස්සේ සතුටු වෙනවා. ගොඩක් සතුටුයි. නමුත් ඔයාට කතා කරලා මම රිසල්ට් එක අහන්නේ නැහැ. ඔයා කැමති නම් ඇවිල්ලා කියන්න. හරි. ඔයාට මං කරන්න ඕන දේවල් ඔක්කොම කරලා තින්නේ. ආයි මොකද අවසානයේ රිසල්ට්ස් ඉල්ලන බලාපොරොත්තු වෙන්නේ මම උගන්නන්න. මට ඔයාගේ රිසල්ට් එක එපා. ඔයා ඒක ඔයාගේ. කැමති නම් ඇවිල්ලා කියන්න. එතකොට මට අර සතුට කියන එක තියෙනවා. සතුටු වෙන්න පුළුවන්. ඒ හැර ඉතින් මම ආයි කතා කරලා අහන්නේ රිසල්ට්ස් මොනවද කියලා. කැමති නම් නේද? පන්ති උනාට පස්සේ පැත්තවත් බලන්න එපා. අවුලක් නැහැ. දැන් ඕන එකට හුරු වෙලා ඉන්නේ. සියලු දේවල් වලට හුරු වෙලා ඉන්නේ. සියල්ල මුලාවක්, මිනිගුවක් සෑම දෙයක්ම අහිමි වෙනවා කියලා තේරුම් අරගෙන වැඩේ කරා. ෂේබඩ හිටියා. ආයි පන්ති තුල කරන්න ඕන වැඩේ සුපිරියටම කරලා දෙනවා. කිසිම අඩුපාඩුවක් තියන්නේ නැහැ. අන්තිමට වචනයක් කියන්න ඉඩ තියන්නේ නැහැ කාටවත්. අර කරේ නැහැ මේක කරේ නැහැ කියලා විභාගයට සෑහෙන කාලයකට කලින් වැඩි ඉවර කරලා දෙන්න. හරි.